අද මම මේ ඉන්න තැන ඉඳන් මගේ අතීතයේ දිහා බලනකොට මට මතක් වෙන්නේ ඒ ලුණු රස මුසුණු දාඩිය බින්දු වැටුණු දවස්. අවුරුදු කිහිපයකට කලින් මමත් ඔබ වගේමයි. අතේ පොඩි බලාපොරොත්තුවක් විතරයි තිබුණේ. මරීන් ඉංජිනේරු විද්‍යාව කියන මේ සංකීර්ණ ලෝකයට මම පය තියද්දී මගේ අතේ තිබුණේ ගෙවී ගිය යතුරක් විතරයි. හැබැයි මගේ හිතේ තිබුණා ලෝකය ජය ගන්න ඕන කියන ලොකු පිපාසයක්. මට තාම මතකයි මගේ පළමු නැව, මගේ පළමු රාජකාරිය. ඒක ලේසි වුණේ නැහැ. සමහර දවස්වලට රෑ එළි වෙනකම් එන්ජින් රූම් එකේ තෙල් ගාගන්න ගමන් වැඩ කරද්දී මට හිතුණා මේ දේ මට හරියනවද කියලා. ගොඩක් අය කිව්වා මේ ක්ෂේත්‍රය මට ඔරොත්තු නොදෙන බව. මම ඒ දවස්වල හිතුවා යාන්ත්‍රික කොටස් අලුත් වැඩියා කරන එක විතරයි මගේ රාජකාරිය කියලා. හැබැයි පස්සේ මට තේරුණා මම කරන්නේ යන්ත්‍ර අලුත් වැඩියා කරන එක නෙවෙයි. මගේ ජීවිතේ අලුත් වැඩියා කරගන්න එක කියලා. මම හිතන විදිය වෙනස් කළා. ගැටලුවක් ආවම බය වුණේ නැහැ. ඒ වෙනුවට මම හිතුවේ ඒ ගැටලුව විසඳන්න ඕන යතුර මොකක්ද කියලා. ඒ වගේම තමයි ඔබේ ජීවිතේ. ඕනෑම ප්‍රශ්නයක් යන්ත්‍රයක අවහිරයක් වගේ තමයි. ඉවසීමෙන් සහ උත්සාහයෙන් ඕනෑම දෙයකට විසඳුම් හොයන්න පුළුවන්. අද ඔබ අතීතය ගැන පසුතැවෙනවනම් නැත්නම් හෙට දවස ගැන බය නම් එකක් මතක තියාගන්න. අතීතය කියන්නේ ඔබ ආපු පාර. ඒකේ ලස්සන වගේම කැතත් තියෙන්න පුළුවන්. හැබැයි ඒ පාරේ ආපු නිසා තමයි ඔබ අද මෙච්චර ශක්තිමත්. ඔබ ඔබේ ඉලක්කය වෙනුවෙන් කැප වෙනවා නම් විශ්වයම ඔබව ජයග්‍රහණය කරා රැගෙන යාවි. මම අද මෙතන ඉන්නේ මගේ සිහින අත් නොහැරපු නිසා. අද ඔබ පටන් ගන්නා කුඩාම දේ හෙට ඔබට ලොකු ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. ඔබේ අතීතයේ බිය නොවි ඔබේ අනාගතයට අත්තිවාරම දාන්න. පියාපත් තිබුණාට මදි. අහසට පියාබන්න ඕනේ. ඒ පියාබන තීරණය අදම ගන්න. මම one hand fly. මගේ අතීතය මගේ ශක්තිය කරගත්තා. ඔබත් එහෙම කරන්න. ස්තුතියි.